සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අද එක දවසක මේක වැඩක් කරපු එකක් මේ. මට මේ දවස නම් කවද කියලා මතක නැහැ. ඒ වුණාට ඉතින් මේ කුස්සිය කොහොම හරි ඉතින් අපිට ජීවත් වෙන්න පුළුවන් විදියට හදාගන්න එපා. ලස්සන කුස්සියක හීනයක් නම් ඉතින් මටත් තිබුණා. දැන් ඒක හීනයක් වෙලාම තමයි තියෙන්නේ ඉතින්. මේ ගේ තියෙන්නේ මේ කුස්සිය හැටි බලන්නකෝ. දැන් මේක හදාගන්න ඕනේ ටික හරි. හස්බන්ඩ්ුත් තව නිවාඩු වෙන්න කාලයක් යනවා. ඒක හින්දා මං හිතුවා මේ තියෙන පොඩි වැඩ ටිකක් හරි ඉවර කරගන්න ඕනි කියලා. මට පුළුවන් ඒවා. ඒ නිසා ඉතින් මම මේ පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ. මෙතන අස් කරලා මේ කලින් දාපු කොන්ක්‍රීට් එක මෙතන චූටි වැඩක් කරන්න ඉතුරු වෙච්ච ගෙනහලා ඉතුරු වුණ සිමෙන්ති වගේකුත් තියෙන හින්දා ඒකත් අහක යනවනේ. ඒ හින්දා මෙතන අස් කරලා පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් දාගන්න ඕනි. ඒක කරන්න තමයි අද මම මේ තනියම හදන්නේ. පුළුවන් වේද නම් ඉතින් දන්නේ බලමුකෝ ඉතින්. ඉස්සෙල්ලා මේ ටික අස් කරගන්න ඕනි එතන. අස් කරලා එතන කොන්ක්‍රීට් එක දාගන්න පොඩි ලී පටි ටිකක් ගහගන්නත් ඕනි. ඒක තමයි ඉතින් මට බැරිම වැඩේ. බලමු ඉතින් කරගන්න කොහොම හරි. ඔන්න ඔතන ওই විදිහට පොඩි පටියක් දාගන්න ඕනි. එතන පස් ටිකක් පුරව ගන්න ඕනේ ලිපක් හදාගන්න. හේතුව මේකයි මේ මට කොහොමවත් නිල් ගෑස් සිලින්ඩරයක් නැහැ කියන්නේ. සෙල්නේ ඒකක් නැහැ. මේ ලාෆ් ගෑස් තමයි සිලින්ඩරයක් තියෙන්නේ. මෙහි කොහෙවත් ලාෆ් ගෑස් හොයාගන්න නැහැ. ඒ අපි ඉන්න තැන පල්ලෙහෙන් තමයි අපි ඉල්ලගෙන ඉන්නේ මේ ඔය ටිකේ තමයි පස් පුරව ගන්න හදන්නේ මේ ඒකට කොන්ක්‍රීට් එක අපි ඉන්න තැන මේ අයිතිකාර අයියලගෙන් තමයි නිල් පාට ගෑස් සිලින්ඩරයක් කරන් මේ දවස්වල උයන්නේ. එයාලට සිලින්ඩරේ දෙන්නත් ඕනි. මට කහ පාට ගෑස් මෙහි හොයාගන්න දිහාකුත් නැති හින්දා මෙතන දර ඩිපක් හදාගන්න ඕනි. ඒක තමයි මේ හදන්නේ. ඔන්න ඔය විදිහට මම එහෙන් ගඩොල් කැට එහෙම තියලා යන්තම් මේව කරගත්තා ඩෑලි ටික. ඊපස්සේ මේ සිමෙන්තිය කනා ගන්න තමයි හදන්නේ. වැඩි වලට සිමෙන්ති දාලා කනා ගන්න තමයි දැන් හදන්නේ කොන්ක්‍රීට් එකක්. ඔක්කොම ඉතින් මම තනියම තමයි කරන්නේ. වැඩ ටිකක් ගෙනත් දාගත්තා. ඒකට සිමෙන්තිය ටිකකුත් දාගෙන ඔන්න ඔය විදිහට මම ඉතින් ලෑලි ටික ගහගත්තා. ලෑලි කිව්වට ඉතින් තිබ්බේ වගේ. කළා යටේට වතුර ටිකක් දාලා මේ සිමෙන්ති කුඩු ටිකක් ඉහ ගන්නවා. නැත්නම් අර කොන්ක්‍රීට් එක අල්ලගන්නේ නැහැ නේ හින්දා. සිමෙන්ති කුඩු ටික පොත් අඩියට දාලා වතුරක් දාගත්තා. ඔහොම තමයි ඉතින් වැඩ කරගන්නේ. මේක කරනවා කියලා හස්බන්ඩ්වත් දන්නේ නැහැ. එයා දැන් මේ වීඩියෝ එක දැක්කොත් තමයි දන්නේ මම කරා කියන්නේ. එයාට කීවෙත් නෑ මම. දැන් ඉස්සලා වැලි සිමෙන්ති දෙක කලවම් කරගන්නවා. කලවම් කරගෙන තමයි අනා ගන්න ඕනේ කොන්ක්‍රීට් එක. මට මේ වැඩ බලන් ඉඳලා හොඳට පුරුදුයි. මොකද මේ අපි දැන් වැඩ කරන්නේ හින්දා ඉතින් ලොකු අමාරුවකුත් නෑ. කොහොම හරි ඉතින් අපේ වැඩේ කරගන්නත් එපා. අපිට මේ ගෙට එන්නත් ඕනි. ඉක්මනට එන්න කලින් මට ඕනේ ඉතින් ලස්සන ආස හිතෙන විදිහට මේ කුස්සිය හදාගන්න. ලොකු දෙයක් කරන්න බෑ යාළුවනේ. මොකද මේ වෙලාවේ හැටියට ඊටසේ ඔන්න මෙටල් ටිකකුත් ගෙනත් දාගත්තා. මෙටල් වැඩි දැම්මේ නෑ මොකද පොඩි කොන්ක්‍රීට් එකක් හින්දා. මේ මෙටල් ටිකක් දාගත්තා. මේ වෙලාවේ ලොකු දේවල් කරන්න යන්නෙත් නෑ ඉතින්. ඊටසේ වතුර දාලා දැන් කොන්ක්‍රීට් එක අනා ගන්නවා. මේ අනික මේකේ මේ ගොඩක් වියදම් කරලා හදලා වැඩකුත් නෑ. කාලයක් ඉඳ පුළුවන් තත්ත්වයක නෑ මේකේ. මොකද මේ පරණ ගයක්. අහපව ඉතින් කවදා හරි දවසක අලුතෙන් ගයක් මේක කඩලා හදන්න වෙනවා. එතකන් ඒ හැකියාවත් අපිට නැති හින්දා එතකන් හරි ඉන්න තමයි මේ
ඉන්න ආස හිතෙන විදිහට ටිකක් හදාගන්න තමයි යන්නේ. දුකයි තමයි. ඉතින් අර ගෙදර වැඩ ඉවර කරලා ගොඩාක් බලාපොරොත්තුෙන් හිටියේ මේ අවුරුද්ද වෙනකොට ඔක්කොම වැඩ ඉවර කරලා ලස්සන ගෙදරක ජීවත් වෙන්න. කොහොමද අපිට ඒක නැති වුණා. මේ අන්තිමට ඉතින් මේ වගේ තැනක තමයි උරුම වුනේ. හරි දුකයි යාළුවනේ මතක් වෙනකොටත්. හරිම දුකයි ඉතින්. අපේ හිතන දේවල් වෙන්නේ නැහැ කියන්න හොඳම සාක්ෂියක් තමයි අපටත් උනේ. අවුරුදු ගානක මහන්සිය අවුරුදු 14ක් පුරාවට තිබ්බ මහන්සිය අපවත් වතුරට දාලා වගේ ඇවිල්ලා තමයි අපි දැන් ආයෙත් මේ ජීවිතේ පටන් ගන්නෙ. ආවස්සට හැරලා බලද්දී මගේ හිත කොච්චර හයියද කියලාත් වෙලාවකට හිතෙනවා. වැටෙන්න නැගිටිනවා වගේ වැඩක් වගේ මොනවත් නැතුව තිබිලා ඊට පස්සේ ගේ හදාගත්තා. දැන් ඊට පස්සේ ආයෙත් මොනවත් නැතුව තිබිලා අපිට ජොබ් එක විතරයි තියෙන්නේ. එතකොටත් ජොබ් එක විතරයි තිබ්බේ ගේ හදාගන්න කාලේ. දැනුත් ඒකම විතරයි. දැන් ආයෙත් මුල ඉඳලා ආයෙ පටන් ගන්න හදනවා. දැන් ඉතින් විශේෂයකට තියෙන්නේ අපිට ඉතින් බබාලා දෙන්නෙක් ඉන්නෙක් විතරයි. ඉස්සර නම් ගේ හදනකොට ඒ දෙන්න හිටියේ නෑ. මායි මහත්තයා විතරයි හිටියේ. දැන් ඉතින් අපි 4 දෙනෙක් ඉන්න එක විතරයි විශේෂයකට තියෙන්නේ. ආයෙත් අර හිටපු තැනින් පටන් ගන්නවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. මොනේ තියාරුනේ කොන්ක්‍රීට් එක නම් අනාගෙන ඉවරයි. දැන් ඉතින් මේක දාගන්න තමයි හදන්නේ. අපේ දුව තමයි ඉතින් මේ මං කරනකොට වීඩියෝ කරන්නේ. සමහරට යාගේ වීඩියෝ ගන්නකොට ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට හෙල්ලෙන ගතිය එහෙම තියෙනවා. ඉතින් ඒකට සමා වෙන්න ඕන. තමයි ඉතින් ජීවිතේ. මම මෙතන පොඩි හිලක් වගේ තියෙනවා. මොකද මේක මන් දන්නේ මං ගහපු ලී ඇද වෙලාද කොහෙද. එතනින් පොඩි හිලක් වගේ ඇවිල්ලා ඒකට සිමෙන්ති කොලයක් පොඟවලා හිර කර ගන්නවා. නැත්තම් කොන්ක්‍රීට් එක එතනින් බීමට වැටෙන හින්දා. ඔයාලා මොකද හිතන්නේ මං ගැන? මට බාස් වැඩේ කරන්න පුළුවන් වෙයි නේද? ඔයාලගෙත් වැඩ තියෙනවා මට කියන්න. කමෙන්ට් එකක් දාගෙන යන් හැමෝම. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් නැති අය ඉන්නේ වීඩියෝ බලනවා නම් කරපු නැති කෙනෙක් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න. ඔන්න ඔය විදිහට ඉතින් කොන්ක්‍රීට් එක උඩිකටම දාගත්තා. හැම දෙයකදීම හිත හයිය කරගන්න ඕනේ කියන එක විතරයි මේ දවස්වල ඉගෙන ගත්තේ. මොන දේවල් අපිට නැති වුණත් හයිය හිතක් තියෙනවා නම් අහපව කොහොම හරි නැගිටින්න හිත හයිය හිතක් තියෙන කෙනෙකුට පුළුවන් කියන එක විතරක් මේ දවස්වල ඉගෙන ගත්තා. හිත කැඩිලාම වැටලා හිටපු දවසක් තිබුණා. නැතුවම නෙමෙයි මේ ඒ වුණාට ඉතින් ආයෙත් කොහොම හරි නැගිටිනවා කියන අදහසින් තමයි මේ වැඩ කරන්නේ. මේ කොහොම හරි ඉතින් නැගිටින්න එපා. හැමදාම එක විදිහට මෙහෙම දුක් විඳින්න බැරි හින්දා කවදා හරි ජීවිතේ සැපක් ඇති කියලා හිතාගෙන ජීවත් වෙනවා. නැති වුණත් සැපක් දුකක් නැහැ. ඉන්න ටිකේ අපි දෙන්න හොඳින් ඉන්නවා. දැනටත් එහෙමයි ඉස්සර කලිනුත් එහෙමයි අපි දෙන්න අතර කිසිම රණ්ඩුවක්වත් තිබිලා නැහැ මෙච්චර කාලයකට. ඉස්සරහටත් අපි දෙන්නගේ වැඩ ටික ওই විදිහට කරගෙන යනවා කියන අදහසින් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඔහොමයි තියාරුනේ මම වැඩ කරන්නේ. ඕක දාන්න තමයි දාලා යන්නම් කියලා තමයි හිටියේ. එයාට වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම ඇවිල්ලා දවස් ගානක් වැඩ කරේ ගෙදර. මේ අන්තිමට වෙලාවක් තිබුණේ නැහැ. සිමෙන්ති ටිකක් ඉතුරුනා මේ මට කිව්වා මේක තිබුණා මේ කමන්නේ පස්සේ ඇවිල්ලා හදමු කියලා. මං හිතුවා ඉතින් මං ඒ අපරාධනේ සිමෙන්ති ටිකක් ගල් වෙන්නේ. මේකත් අපේ සල්ලිනේ මේ වෙලාවේ ඒ ටික වුණත් අපට වටිනවනේ කියලා තමයි මේ
මම මේ වැඩේ කරන්නේ ලොකු වැඩකුත් නෙමෙයිනේ. ඒ හින්දා මං කරනවා කියලා හිතාගෙන පටන් ගත්තේ. ඕනම කෙනෙකුට මං හිතන්නේ ඕනම ගෑනු කෙනෙකුට හිත හයියනම් ඕනම වැඩක් කරන්න පුළුවන් මං කියන විදිහට. මේ බැහැ කියලා නිකන් හිටියොත් ඒක බැහැම තමයි. බැරි වෙන්න හරි පුළුවන් වෙන්න හරි ඕනම කෙනෙක් ඒක උත්සාහ කරලා බලන්න ඕනේ Tamanට පුළුවන්ද බැයිද කියන එක. අසාර්ථක වෙන අවස්ථාත් ඇති වෙයි. ඒ වුණාට ගොඩක් සාර්ථක වෙන තැන් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කොන්ක්‍රීට් එක නම් දාගෙන ඉවරයි. ඔන්න ඔහම තමයි ඉතින් අන්තිමට තිබුණේ. ඉතින් දවස් දෙකක් විතර වෙනනම් මේ රෑල් ටික ගලවලා බලන්න ඕනේ වැඩේ හරියටම වෙලාද කියලා. එතකොට තමයි ඉතින් මේක නිමාව කොහොමද කියලා බලා ගන්න වෙන්නේ. හොඳ ඇති වෙයි කියලා හිතනවා. බලමුකෝ ඉතින් අර මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ දවස් දෙකකට විතර පස්සේ මම මේකට වතුරක් දැම්මා දවස් දෙකක් විතර. ඔන්න ඉතින් රෑල් ටික ගලවන්න තමයි හදන්නේ. අටේ තියෙන මොනවා වෙලාවද දන්නේ නැහැ මම බයෙන් තමයි ඉන්නේ. වෙන දෙයක් වුණා ඉතින් අපේනේ නාස්ති වෙලා ගියද නම් කවුරුත් බයින්න කෙනෙක් නැහැනේ. කොහොමද හස්බන්ඩ් බයින්නේ මේක වැරදුනත් බනින්නේ මේ ටික හරියක්ම ඉන්නේ. එයා වැඩේ කරන්නනේ හදලා තියෙන්නේ කියලා එයා කොහොමද කියනවා. ඒ හින්දා මට බය නෑ. කොන්ක්‍රීට් එක නම් හොඳට වැඩිලා යාළුවනේ. මොකද ඉතින් එයානේ මගේ ගුරුතුමා. හස්බන්ඩ් තමයි මගේ මේ වැඩවල ගුරුතුමා. මම එයාගෙන් තමයි මේ හැම වැඩක්ම ඉගෙන ගත්තේ. එයාගේ ගෝලයාගේ වැඩ හොඳයි කියලා හිතයි ඉතින්. මේ යාළුවනේ හරියටම වැහලා තියෙන කොන්ක්‍රීට් එක මේ ඊට පස්සේ දවසක මේ ටිකේ මේ තින්ත ටිකක් ගන්න තමයි තින්ත කිව්වට ඇත්තට මේ හුණු ගාන්නේ මේ ඉස්සල්ලා ඒවා ගාලා පස්සේ හුණු ගන්න මොකද පැරලම් වැඩි ඒවා මකන්න බෑ තින්ත ගොඩක් යනවා ලොකු වියදමක් යනවා එහෙමනොත් මේ දෙපාරක් තුන් පාරක් විතර ගාන්න ඕනේ මේ දවසේ ඇවිල්ලා අපි තින්ත මේ හුණු ටිකක් ගෙනහලා මං ගිහිල්ලා මම අරන් ආවෙත් නේද මේ ගානවා මේ නැත්තම් මෙතන ටික හදා ගන්න ඕනේ ඉක්මනට මට ඒකයි මේ හදන්නේ මේ පැල්ලම් ගොඩ මේක තෙමි තිබ්බ හින්දා තමයි මෙච්චර මේ පැල්ලම් මතු වෙලා තියෙන්නේ මේගේ කුස්සිය මේකේ තෙමි තිබුණේ වහලේ නැතුව මම ඉතින් මේ උඩ නැගලා හැම වැඩ ඔන්න ඉතින් තින්ත ටික ගාගත්තා මේකේ 3-4 පාරක්වත් අඩුම ගාන්න වෙනවා මේ පැල්ලම් මැකෙන්න. ඊට පස්සේ ඉතින් ඉතුරු වෙච්ච ටික මේ දිගටම බිත්ති වල ගා ගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඒක ලේසියි නේද? එතකොට ටිකනේ තියෙන්නේ මේ මට පුළුවන් උපරිමයෙන් ගානවා කියලා හිතාගෙන ඉතුරු ටික ඔක්කොම ගෑවා ඔය විදිහට. අපේ වැඩ ඉතින් අපිම කරගන්න ඕනි. හස්බන්ඩ් වෙලා මේ ඔක්කොම කරනකොට පවුනේට මෙහෙම හරි බං උදව්වක් කරලා දෙන්න මෙයාට සතුට හිතෙයි. මේ ආවම එතකොට යාට එච්චර ලොකු වැඩ ටික විතර ඉතුරු වෙන්නේ. පොඩි වැඩ ටික ඉවර කරලා මං තියනකොට මේ එයාටත් ලේසි කාලෙත් අපට ඉතුරු වෙනවා. මේ තව වැඩ ටිකක් මේ කුස්සිය කොහොමද ගොඩක් තියෙනවා වැඩ. ඒ ටික කරගන්නත් ඕන අපි ඉක්මනට මෙතෙන්ට එන්නත් ඕනි. ඒ වුණාම තමයි ඇත්තට මෙතෙන්ට එන්න මේ එනේ ගොඩක් මානසික නිදහසක්. ඒ හින්දාම තමයි මේ විදිහට මේ තනියම ඇවිල්ලා වැඩ ටික කරන්නේ. මේ කොහොම හරි ඉක්මනට මෙතෙන්ට එන්න ඕනම තමයි දැන් ඉතින් තියෙන්නේ. ඔය හැරැති බිත්තියේම ලොකුවට පැනලන් තියෙනවා තෙමිච්ච ඒවා. ඒව මකන්න
මේවා 3 පාරක් මේවා 2 පාරක් වක් ගාලා පස්සේ තින්ත එකක් ගෙනලා ගාමු කියලා තමයි කිව්වේ. නැත්තම් තින්තම ගෙනත් මේ විදිහට ගාන්න ගියොත් අපිට මේ ලොකු වේදමක් යනවා. ඊට පස්සේ තමයි එහෙම හිතාගත්තේ මේවා ගාපුවාම මේ අර බමැකිනවා මම පැල්ලන් ඊට පස්සේ ඊට උඩින් තින්ත එකක් ගෙනත් ගියාම ලස්සන නිමාවක් ගන්න පුළුවන්. ඒතර මට ඕනේ මේ ගොඩාක් ලස්සන නැතත් අර ආස හිතෙන කුස්සියක් උයන්ඩ ආස හිතෙන ඔය බලන්න පළවෙනි පාර ගෑවත් ඒ පැල්ලන් ලොකුවට මැකෙන්නේ නැහැ. මේ ඉතින් තින්ත ගන්න ගියොත් එහෙම තින්ත ගොඩක් තින්ත යනවා මේ හින්දා තමයි හුණු ගෙනල්ලා දිය කරලා ගන්නේ. ඔකට නිලුත් දාලා තමයි ගෑවේ. පස්සේ ගෙදරට එන්න කිට්ටු වෙනකොට අපි තින්ත එකක් ගෙනත් ගා ගන්නවා. තව මේකේ මේ කොන්ක්‍රීට් ලෑල්ලක් දා ගන්න ඕනි කුස්සියේ. ඒවත් නෑ. මේ ඔය වැඩ ටික තියෙනවා ඉතින් කරගන්න. ඊගාව පාර නිවාඩුවවම පුළුවන් විදිහට ටිකක් හරි ඉවර කරගන්නත් ඕනි. ඉක්මනට වෙන්න ඕනි අපිට මේ ගෙදරට බබාලා දෙන හරියාසයි දැන් මෙහාට එන්න ඕනි කියා ඉන්නේ. අතන අපි හිර වෙලා වගේ ඉන්නේ. එහෙනම් යාළුවනේ මතක ඇතුව අප subscribe කරන්න අදට ගිහින් එන්නම්. ඔයාලට බුත් සරණයි.